ගහක් යටට වෙලා නිදිමතේ වගේ ඉන්නේ. මට පොඩි ප්‍රශ්නයක් බං. ප්‍රශ්නයක්? ඒ මොකද්ද බං ඒ? මට රැට නිින්ද යන්නේ බං. ඒ මොකෝ බං ඒ? මට හිතෙනවා රැට මගේ ඇඳ යට කවුද ඉන්නවා කියලා. මේ මන් දන්නවකට හොඳ කවුන්සලර් කෙනෙක්. පොඩ්ඩක් ගිහින් බලනවාකෝ. අනේ එහෙනම් මාව එක්කම් ඵලයන්කෝ. හරි ඔබ වරෙන් කොහෙට අපේ ගෙවල් පැත්තේ. මං එන්නම්කෝ ඔබත් එක්ක යන්න. මේ තියන්නේ මං කියපු තැන. ඔබ ඇතුළට ගිහිල්ලා කවුන්සලර් හම්බෙලා ඔබේ ප්‍රශ්න කියලා බලපන්කෝ. හරි බං මං එහෙනම් ගිහින් එන්නම්කෝ. මං හිතන්නේ මේක වෙන්න ඕන ඔෆිස් එක. Excuse me sir. ඔව් මහත්තයා එන්න වාඩි වෙන්න. එහෙනම් කියමුකෝ බලන්න. මොකද්ද මහත්තයාගේ ප්‍රශ්නේ කියලා? සර් මට රැට නිින්ද යන්නේ නෑනේ. මගේ ඇඳ යට කවුද ඉන්නවා කියලා හිතෙනවා. නැගිටලා බැලුවාම කවුරුත් නෑ. කොච්චර කල් ඉඳන්ද මේ ප්‍රශ්නේ තියෙන්නේ? දැන් සතියක් දෙකක් විතරම වෙනවා සර්. හරි. මං ඕක විසඳලා දෙන්න. සතියට දවස ගානේ මාව මීට් වෙන්න එන්න. කොච්චර කාලයක් යයිද සර්? මාස 6ක් වගේ එක දිගට සතියකට දවස ගානේ මාව මීට් වෙන්න එන්නකෝ. එක දවසකට කීයක් විතර ගෙවන්න ඕනද සර්? දවසකට 2000ක්වත් ගන්න වෙනවා. මොකද කියන්නේ? එනවද? මට ඒක ගැන ටිකක් හිතන්න ඕන සර්. ගාන වැඩිනේ. හරි හොඳයි. ඔයා හිතලා තීරණයක් අරන් එන්නකෝ. ඔකෝ උනේ බං. වැඩේ කරගත්තද? අවුලක් නෑ. ගාන තමයි චුට්ටක් ප්‍රශ්නේ. ලබන සතියේ එන්න කිව්වා. එහෙම තමයි බං. ඕක විසඳගනින්කෝ ඉක්මනට. දැන් ගෙදර ගිහිල්ලා ලබන සතියේ එහෙනම් එමුකෝ හොඳේ. මේ ඉන්නේ. අද නේද කවුන්සලර් හම්බෙන්න යන්න තියෙන දවස. අද නේද කවුන්සලර් හම්බෙන්න යන්න තියෙන්නේ. යන්නේ නැද්ද? නෑ බං. මං මේ ප්‍රශ්නේ විසඳගත්තා. ඒ කොහමද බං? ඔබ දන්නවද? කවුන්සලර් මට කිව්වා සතියකට දවස ගානේ මාස 6ක්වත් කවුන්සලර් හම්බෙන්න එන්න ඕන කියලා. ඒ එන පාරකට රුපියල් 2000 ගාන ගෙවන්න ඕන කියලා කිව්වා. ඒක ගාන වැඩිනේ බං. ඉතින් ඔබ කොහොමද ප්‍රශ්නේ විසඳගත්තේ කියපන්කෝ. අර ඔබ දන්නවනේ අපේ ගෙදර යා පැත්තේ පොඩි කොල්ලා. අර ඉන්නේ පොඩි කොල්ලෙක්. ඔව් ඉතින් අර ටිකිරද කොහෙද නේද? අන්න හරි. ඌට මම රුපියල් 100ක් දීලා වැඩේ කරගත්තා. මොකක්? ඒ කොල්ලා කොහමද මම ප්‍රශ්නේ විසඳුවේ? ඒ කොල්ලා මට කිව්වා ඇඳේ කකුල් හතර අයින් කරලා දාන්න කියලා. දැන් මට අපූර්වට නිින්ද යනවා බං. රුපියල් 100 වැඩේ ෂේප්. මේ වගේ බත් කන හරකෙක්